මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දි වෙලාව හරියටම පාන්දර 5යි. ක්ලේමෝ කියන්නේ නයිට්මෙයා ස්ටෝරීස් කියන YouTube channel එකේ ඇඩ්මින්. මෙයා රෑ නින්දට යන්න කලින් පොඩි වැඩ වගේක් කරන ගමන් ඉන්නවා. එකපාරටම එයාට දොරවල් වලින් තට්ටු කරන සද්ද ඇහෙන්න ගන්නවා. මේ සද්ද පල්ලෙහා බේස්මන්ට් එකෙන් දෝංකාර දෙන්න ගන්නවා. මේක පැහැදිලි කරන්න අමාරු සිද්ධියක් නිසා මෙයා මේ හැම දෙයක්ම රෙකෝඩ් කරන්න තීරණය කරනවා. So that right there is my basement door, right? I'm downstairs by myself. It's like 4:53 in the morning, and I just started hearing that. I have no fucking idea what it is, but I'm down here by myself. Everybody's sleeping, just me. Ain't the first time I heard this shit there. බේස්මන්ට් එකේ දොරෙන් සද්දයක් ඇහෙන්න ගන්නවා. ක්ලේමෝ කියන විදිහට එයාගේ ගෙදර ඉන්න හැමෝම මේ වෙනකොට නින්දට ගිහින් ඉන්නේ කියලයි. මේකේ තවත් ඇඟ හිරි වැටෙන සිද්ධිය තමයි මීට දවස් කීපයකට කලින් මේ වෙලාවෙදිම මේ දොරට තට්ටු කරන සද්දේ ඇහෙන්න අරන් තියෙනවා. දවස් කීපයක් යනවත් එක්ක ක්ලේමෝ ගෙදරට වෙලා ඉද්දී මෙන්න මෙහෙම දෙයක් වෙනවා. Alright, so I was hearing that knocking again, right? Except this time it's coming from that wall right there, which is my downstairs bathroom. And after a while I started hearing tapping on the bathroom door as well. So what else? Record. See if anything else happens. I mean, I hear the shit every night. It's the fuck. Okay, that's never happened before. Now I have to go check it out, otherwise you guys are gonna be like, oh, it's probably somebody in there. Let's go see. I'll show you guys right now. Ain't nobody in this motherfucker right here. And it is empty. Yeah, no, that was weird. That's never actually happened before. That's new at least. මේ පාර සද්ද ඇහෙන්න ගන්නේ බාත්රූම් එකෙන්. හැබැයි මෙතනදි කලින් නොවුණු දෙයක් වෙනවා. ක්ලේමෝ වීඩියෝ එක රෙකෝඩ් කරද්දි බාත්රූම් එකේ ලයිට් එක ඔන් වෙනවා පේන්න තියෙනවා. හැබැයි එයා බාත්රූම් එකේ ඇතුළට ගිහින් බැලුවත් එයාට කිසිම දෙයක් පේන්න තියෙන්නේ නැහැ. එතන කවුරුත්ම නැහැ. ගොඩාක් අය කමෙන්ට් කරලා තිබ්බා මේ සද්දවලට හේතුව සතෙක් වෙන්නේ නැති කියලා. හැබැයි මේ ඊළඟ රෙකෝඩ් කරන වීඩියෝ එකට කිසිම කෙනෙක්ට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වෙලා නැහැ. සම්පූර්ණ වීඩියෝ බලන්න YouTube එකට ගිහිල්ලා කසායි බයි ගොයුම් කියලා සර්ච් කරන්න. Why are you stalking me? Guys, you asked for more. ජේම්ස් කියන විදිහට රූබිගේ හැසිරීම එහෙම් පිටින්ම වෙනස් වෙලා තියෙනවා. රූබි එයාගේ පස්සෙන් හරි අමුතු විදිහට ඇවිදින්න පටන් අරන් තියෙනවා. මේක දැකලා ජේම්ස් එයාගේ ෆෝන් එකෙන් මේ දේ රෙකෝඩ් කරගන්නවා. ජේම්ස් මේ වීඩියෝ එක සමාජ මාධ්‍යවලට දාලා තිබ්බෙත් මේ ඉන්නේ මගේ බල්ලා නෙමේ කියලා. ඒ බල්ලාගේ ඇවිදීම වගේම හැසිරීම් රටාව මේ හිටපු ගමන් වෙනස් වෙනවලු. ඉතින් ඔයාටත් මටත් පේන දෙයක් තමයි මේ බල්ලා ඇවිදින විදිය නිකන් මිනිස්සෙක්ව මරන්න එනවා වගේ. මේ වීඩියෝ එක බලපු ගොඩාක් අය කියලා තිබ්බේ මේ බල්ලා කලින් එළියට ගිය වෙලේදී මේ බල්ලාගේ ඇඟ ඇතුළට අඳුරු ආත්මයක් ඇතුල් වෙලා ඇති කියලා. මෙතනින් එහාට ජේම්ස් මේ බල්ලා ගැන කිසිම දෙයක් සඳහන් කරලා තිබිලා නැහැ. ඔයාට මේ ගැන මොකද හිතෙන්නේ? අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලට මේක සම්පූර්ණ වීඩියෝ එක බලන්න කරන්න තියෙන්නේ අපේ TikTok page එකට ගිහිල්ලා මෙන්න මේ icon එක click කරන්න. මේක click කරපු ගමන්ම ඔයාව අපේ official YouTube channel එකට අරන් යයි. මෙතනින් ඔයාලට සම්පූර්ණ වීඩියෝ ඔක්කොම බලන්න පුළුවන්. මේ ඊළඟ වීඩියෝ එක සමාජ මාධ්‍යවලට දාන පුද්ගලයා ගැන කිසිම විස්තරයක් අපිට හම්බුනේ නම් නැහැ. හැබැයි මේ වීඩියෝ එකේ වෙන සිද්ධිය හින්දා අපිට මේ වීඩියෝ එක ගැන මහා ලොකු විස්තරයක් දැනගන්න ඕන වෙන්නේත් නැහැ. මේ පුද්ගලයා කනත්තට යන්නේ එයාගේ නැතිවුණ කෙනෙක්ගේ සොහනක් බලන්න. එකපාරටම කාට හරි වද හිංසා කරනවා වගේ අద్භූත සද්දයක් මෙතනින් ඇහෙන්න පටන් අරන් තියෙනවා. මෙයා මෙතන නිකමට වගේ රෙකෝඩ් කර ඉද්දී මෙන්න මේ දේ කැමරාවේ සටහන් වෙනවා.
ඔයා හොඳ අවධානයෙන් මේක ඇහුවොත් ඔයාට ඇහෙනවා ඇතුලේ ඉඳලා කවුරු හරි තට්ටු කරනවා වගේ. හරියට නිකන් කාව හරි එතනින් බේර ගන්න කියනවා වගේ. මෙයා මේ කනත්තේ තවත් පැත්තකට යද්දි මේ සද්දේ මීටත් වැඩි ඇහෙන්න පටන් ගන්නවා. මෙන්න මේ මොහොතේ තමයි මෙයා දැනගන්නේ මේ හැම සද්දයක්ම එන්නේ අර සොහොන ඇතුලෙන් කියලා. මේකේ තවත් අద్භූත දේ තමයි කවුරු හරි හයියෙන් කෑ ගහන සද්දෙකුත් ඇහෙනවා. මේක ඇහුණු ගමන් මෙයා ගොඩක් කලබල වෙනවා. මේ වීඩියෝ එක බලපු ගොඩක් කියලා තියෙන්නේ ඒ ඇහෙන්නේ අපායේ සද්ද කියලා. මිනිස්සුන්ට වදහිංසා කරනවා වගේ හරිම අద్භූත සද්දයක් ඇහෙනවා වගේම කවුරු හරි හයියෙන් ඒකට තට්ටු කරන්නේ එයාව එතනින් බේර ගන්න කියනවා වගේ. මේ අපාය එහෙමත් නැත්නම් හෙල් කියන දේ අපි හැමෝගෙම ආගම්වල විස්තර කරලා තියෙනවා. ඒ හින්දා මේක ඇත්තක්ද බොරුවක්ද කියන එක ඔයාම තීරණය කරන්න. ඔයාලට මේක සම්පූර්ණ වීඩියෝ එක බලන්න කරන්න තියෙන්නේ අපේ TikTok page එකට ගිහිල්ලා මෙන්න මේ අයිකන් එක ක්ලික් කරන්න. ගිය මාසේ පුරාවටම ලංකාවේ යාය කියන ප්‍රදේශයෙන් හරිම භයානක වීඩියෝ වගේක් සමාජ මාධ්‍යවලට පළවෙන්න ගත්තා. මේත් එක්කම ලංකාවේ නිවුස් චැනල්ස් ගොඩකින් මිනිස්සු අතර පිටසක්වල ජීවීන් හැංගිලා ජීවත් වෙනවා කියලා හරිම ආందోලනාත්මක ප්‍රකාශයක් කරලා තිබ්බා. 2024 ජූලි 5 වෙනිදා ගම්පහ ප්‍රදේශයේ යාය කියන වනාන්තරයෙන් නාදුනන විලාප ශබ්ද ඇහෙන්න ආරන් තිබ්බා. මිනිස්සුන්ගේ කටකතාවල හැටියට මේ වනාන්තරයේ මිනිස්සුන්ව බිලිගන්නවා කියලයි. මේ අවට ප්‍රදේශවාසීන් අඳුරු පෙනුමක් ගන්න විනිවිද පේන ජීවියෙක්ව දැක්කයි කියලා වාර්තා රැසක් අපිට හම්බ වෙන්න ගත්තා. ගොඩක්ම ඇහෙන්නේ රෑට. ඉතින් නැරඹුම් කරුවෝ මේ අසාමාන්‍ය අద్භූත වීඩියෝ දැක්කට පස්සේ නොසන්සුන් වෙන්න ගත්තා. මිනිස්සු මේ සිද්ධිය ගැන එක එක අදහස් පළ කරන්නත් පටන් ගත්තා. මේත් එක්කම කසායි එකේ මම මේ සිද්ධිය ගැන හොයලා බලන්න තීරණය කරා. මම තනියෙන් මේ කැලේ ගවේෂණය කරන්න ගියා. එදා මගේ පස්සෙන් නාදුනන හැඩරුවක් ගන්න වස්තුවක් පන්නන්න ගත්තා. ඒක මාව කැලෙන් එළියටම පන්නගෙන ආවා. එදායින් පස්සේ මම තීරණය කරා මේ කැලේ ඇතුළට තනියෙන් නොයා තව කවුරු හරි එක්කගෙන යන්න. කවුරු එක්ක ගියත් මේ කැලේ ඉන්න දේ මොකක් වුණත් ඒක මාත් එක්ක ගියපු හැමෝවම පාලනය කරන්න ගත්තා. එයාලව බය කරලා කැලේ ඇතුළට අපි එන එක නවත්තන්න උත්සාහ කරා. මේ හේතුව නිසා මම තීරණය කරා අස්වාභාවික දේවල් විශ්වාස නොකරන අය මේකට සම්බන්ධ කරගන්න. රේ ප්‍රොඩක්ෂන්ස් YouTube channel එකේ තිසර කවිඳු වගේම අශේන් දිමේෂ කියන අපේ කොල්ලෝ දෙන්න මෙන්න මේ පිස්සු ගවේෂණයට මාත් එක්ක එකතු වුණා. මෙයාලව තෝරගන්න විශේෂ හේතුවක් තමයි අශේන් වගේම තිසර කියන්නේ මිත්‍යා ජීවීන් වගේම පිටසක්වල ජීවීන් ගැන ගොඩක් අවධානයක් යොමු කරපු YouTubersලා දෙන්නෙක්. කොටින්ම කිව්වොත් මේවා ගැන හොඳ අත්දැකීමක් තියෙන යක්කු වගේ කොල්ලෝ දෙන්නෙක් මේ පාර මගේ ගවේෂණයට සම්බන්ධ කරගත්තා. පානදුර ඉඳන් ගම්පහට අපි හැමෝම ටැක්සි එකක් දාගෙන මේ අద్භූත වනාන්තරයට යන්න ගත්තා. මේක අපි හිතුවට වඩා භයානක හීනයක් වගේ දරුණු වෙන්න ගත්තා. ගොඩාක් අద్භූත දේවල් අපේ කැමරාවට සටහන් වෙලා තිබ්බා. මේ තියෙන්නේ එදා අපි කරපු සම්පූර්ණ ගවේෂණය. හයි අද අපි ආවේ යාය 001 එකට. අපිට ගොයුම් කතා කරා එන්න කියලා මෙහි පොඩි සීක්‍රට්ස් වගේක් තියෙනවා කියලා. ඒ කියන්නේ කලිනුත් මේගොල්ලෝ මේ සම්බන්ධ ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න මෙතනට ඇවිල්ලා තියෙනවා. බට් ඒ ආපු අනිත් කට්ටිය හිතලා තියෙන්නේ මෙතන පැරනෝමල් දෙයක් වෙනවා කියලා. ඇත්තටම කිව්වොත් එහෙම මං හිතන්නේ ඒ වගේ දෙයක් මෙතන සම්බන්ධතාවයක් ඇති කියලා. ඔව් මොකද අපි ආපු වෙලේ ඉඳලා අපිට තාම දැන් අපි දවල් වරුවෙත් ආවනේ. අපිට තාම වේලිං සවුන්ඩ්ස් ඇහෙන්න ගත්තේ නැහැ. අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේම වේලිං සවුන්ඩ්ස් ඇහෙන්න ගන්නේ හැමදාම හවස 5:00 වෙන්න ගන්නවත් එක්ක. ඒ කියන්නේ මේ අවට මිනිස්සු ඒක කියලා දෙනවා. අන්න අතන තමයි මචං අර එදා මම අමුතු පීස් එකක් දැක්කේ. මෙන්න මේ හරිය. මෙතනින් තමයි මම ඇතුළට ගියේ. මෙන්න මේ ඒරියා එකේදී තමයි මගේ පස්සෙන් ආවේ. මෙතනින් තමයි අපිට එන්ට්‍රන්ස් එක තියෙන්නේ ඇතුළට යන්න. අන්න අතන ගහ තියෙන්නේ. ඔන්න ඔය ගහ ගාව තමයි මේ ඒ පීස් එක කැරක් හිටියේ. හරියට මම මේ ගහ පිටිපස්සේ හිටගෙන හිටියා.
මචං ඔයා ඒ කෙනා මොන වගේ ඔබ කියන්නේ හැඩරුව. ඒ කියන්නේ පට්ට සාමාන්‍යයෙන් මචං අපි අර ගොඩක් වෙලාවට ඔය ඒලියන්ස්ලා එහෙමත් නැත්නම් ක්‍රියේචර්ස්ලා වගේ දේවල් දකින්නේ මචං අර දැන් අපිට ඉමේජින් කරලා තියෙනවානේ මේ මිනිස්සු. ඒ කියන්නේ ඔය පිටරටවල් වලින් නැත්නම් ඔය ලංකාවේ හරි අපිට චිත්‍ර විදියට හරි පෙන්නුම් කරලා තියෙනවා. ඒ උඹ දැකපු ඒ ඡායාව සාමාන්‍යයෙන් මොන වගේද දැක්කේ? ඉස්සල්ලාම කියන්න ඕනේ පට්ටම ඩාක්. ඒ කියන්නේ මේ දැන් ගස් අතරින් ඔබට පේන ඇති සමහරක් වෙලාවට දැන් පේන්නේ නැහැ. තව ඉරේලිය අඩු වෙද්දි මචං මේ ගස් අතරින් ෂැඩෝස් පේන්න ගන්නවා. ඒ ෂැඩෝස් අතරින් ඒවට සමානම කළු පාට ෂැඩෝ එකක්, මූවිං ෂැඩෝ එකක් තියෙනවා. මට මෙතන දැනෙන එක දෙයක් මම කියන්නම්. ඒ කියන්නේ දැන් ඔය දර එකතු කරන්න අරවට මේවට මිනිස්සු යනවා කියන කතාව කියනවනේ. ඒ වගේ දේවල් වලට ඩේ ටු ඩේ මිනිස්සු ඇවිදිනවනේ සාමාන්‍යයෙන් ඒ පාත් එක. නමුත් මට ඒක දැනෙන්නේ නැහැ. හේතුව මේ බලන්න මෙතන තියෙන මකුණු ගල්. සාමාන්‍යයෙන් ඔය වගේ දේවල් නැති වෙනවනේ මිනිස්සු හැමතිස්සෙම මේ ඇවිදින තැන. යනවා නම් ඒ ඒරියා එකේ හැම මකුළු දැල් වගේ දේවල් තියෙන්න විදියක් නැහැ. දැන් අර උඹ කියනා වගේ එහෙම කවුරු හරි ටෙලිපෝට් වෙන දෙයක් කරනවා නම් උඹලට ඇතුළට එද්දි නිකන් අර වයිබ් එක එන හැටි පට්ට ඩාක්. මං කිව්වනේ කැලේ එළිය කොච්චර එළිය තිබ්බත් ඇතුළට එන්නේ ඩාක් වෙනවා. මේක මම වේලින් සවුන්ඩ්ස් තාම හෙන්න ගත්තේ නැහැ. අපි දැන් ඇවිල්ලා විනාඩි කීයක් විතරද? සාමාන්‍යයෙන් විනාඩි 20ක් විතරයි. අපි දැන් ඇවිල්ලා විනාඩි 20ක් විතර. තාම නෑ. අපි යන් ඇතුළට. මේ කැලේ මචං මං හිතන්නේ මං ගිහිල්ලා ඇත්තේ උපරිම 10% විතර ඇතුළට. ඒකත් බම් මේ පාර දිගේ විතරයි. හොඳේ. මේ කැලේ මේ නීරෑ ගිහිල්ලා නෑ. ජස්ට් මේ අඩිපාරක් වගේ තියෙන එකේ විතරයි ගිහිල්ලා තියෙන්නේ. පාරවල වලද? දැන් මේවත් මේ චූටි අඩිපාරවල් වගේ තිබ්බට සමහරකට සත්තු යන හින්දා හැදිලා ඇති. පොයින්ට් එකේ තියෙනවා පාරවල් පහක්. හා. ඔක්කොම එකට කනෙක්ට් වෙනවා. අපි මොන ඉස්සරහට? එදා මම මේ හරියට කොහමදත් ආවා. මේ හරිය තමයි මම මේ කිව්වේ මම දැක්කයි කියලා. මචං මෙතන කලින් වතුර පාරක් ඔය ගලාගෙන ගිය තරම්ද? නෑ මචං. සමහරක් විට මෙහෙමයි මෙතන කන්ද හින්දා වතුර පාර එනවා වෙන්න පුළුවන් බා. කීමද දන්නේත් නෑ. එහෙම වෙලා පාර හැදුවා. අපි හිතුවට අපි 3 දෙනා විතරයි හිටියේ කියලා. එහෙම දෙයක් නැහැ. අපි දිහා කවුරු හරි බලාගෙන ඉඳලා තියෙනවා. වීඩියෝ එකේදී අහම්බෙන් අෂෙන් කැමරා එක කැලේ පැත්තට හරවද්දී විනිවිද පේන මිනිස්සෙක් නොවන දෙයක් එතන හිටගෙන ඉන්නවා පේන්න තියෙනවා. හැබැයි අපේ S2ට කිසිම දෙයක් එතන පේන්න තිබ්බේ නැහැ. ටික වෙලාවක් මේ දේ අපි දිහා බලන් ඉන්නවත් එක්ක නිකම්ම කැලේ පැත්තට විදුලි වේගයෙන් යනවා පේන්න තියෙනවා. මේත් එක්කම කැමරා එක ග්ලිච් වෙන්නත් ගන්නවා. අයාලට සම්පූර්ණ වීඩියෝ එක බලන්න කරන්න තියෙන්නේ අපේ TikTok ප්‍රොෆයිල් එකට ගිහිල්ලා මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න. ගෙදරක් ඇතුලේ සෙටප් කරලා තිබුණු CCTV කැමරා එක හරිම අద్භූත සිද්ධියක් රෙකෝඩ් වෙලා තියෙනවා. මේ වීඩියෝ එකේ අපිට මහා ලොකු විස්තරයක් සඳහන් වෙන්නේ නම් නැහැ. ඒ වුණාට මේ වීඩියෝ එකේ වෙන දේ කාටවත් පැහැදිලි කරගන්න බැරි වුණු සිද්ධියක් වෙලා තියෙනවා. මේ වීඩියෝ එකේ පෙන්වන්නේ පුංචි දරුවෙක් කුස්සියක් ඉස්සරහින් ඇවිදගෙන යනවා. එකපාරටම එයා මොකක් හරි දෙයක් දැකලා ඒක දිහා බලාගෙන ඉන්නවා. මේ ඊළඟට වෙන දේ හරිම අමුතු දෙයක් වෙනවා. ඔයත් හොඳ අවධානයෙන් මේ වීඩියෝ එක බලන්න. අනුතුරු ඇඟවීමකින් තොරව මේ දරුවගේ අවධානය මොකක් හරි දෙයකට යනවා. හරියට නිකන් කවුරු හරි එයා යන පාර ඉස්සරහා හිටගෙන ඉන්නවා වගේ. මේ දේ මොකක් වුණත් කවුරු වුණත් ඒ දේත් එක්ක මේ දුව සංවාදයක යෙදෙනවා. දැන් ළමයෙක්ට මේ වගේ දෙයක් පේනවා කියන එක මහා ලොකු දෙයක් නන් නෙමෙයි. මොකද මම ඔයාලට කලිනුත් ළමයි එයාලගේ මනක්කල්පිත යාළුවොත් එක්ක කතා බහ කරන වීඩියෝ එයාලට ගෙනල්ලා තියෙනවා. ඒ වුණාට මේ වීඩියෝ එකේ මේ ළමයා එයාගේ මනක්කල්පිත යාළුවත් එක්ක සිරෙන විදිය දැකලා මෙයාගේ අම්මා මේකට ගොඩක් කලබල වෙලා තියෙනවා. මේ සිද්ධිය සමාජ මාධ්‍යවලට දාන මේ දරුවගේ අම්මගේ නම රෝසි. ඔයාලට මේක සම්පූර්ණ වීඩියෝ එක බලන්න කරන්න තියෙන්නේ අපේ TikTok page එකට ගිහිල්ලා මෙන්න මේ අයිකන් එක ක්ලික් කරන්න.
YouTuber කෙනෙක් වෙන රස්කි ටකර් කියන පුද්ගලයා මෙන්න මේ අద్භූත වීඩියෝ එක සමාජ මාධ්‍යවලට දානවා. මේක 2016 සමාජ මාධ්‍යවලට දාලා තිබ්බත් මේක හරිම අద్භූත වීඩියෝ එකක් වෙනවා. ජුඩ්සෝනියා වල එවර්ග්‍රීන් කියන කනත්තේ ගෑනු කෙනෙක්ගේ ආත්මයක් නිසා ශාපයට ලක් වෙලා තියෙනවලු. මේ කාන්තාව නැති වෙලා තියෙන්නේ 1900 ගණන් වලලු. කතාවේ හැටියට මේ කාන්තාව එයාගේ අතුරුදහන් වුණ දුව හොය හොය ඉඳලා තියෙන්නේ. එයාගේ දුව අතුරුදහන් වෙලා තියෙන්නේ මේ කනත්තේ ඇතුළේදී. දවස් ගාණක් මේ කාන්තාව එයාගේ දුවව හොය හොයා ඉද්දී හඳුනා නොගත් හේතුවක් නිසා මෙයා සොහොනක් උඩ මැරිලා ඉඳලා තියෙනවා. මේ පැත්තේ මිනිස්සු එකතු වෙලා එයාව එතනම වල දාන්න තීරණය කරලා තියෙනවා. මේ මැරුණු කාන්තාවගේ මරණය පිටිපස්සේ මොකක් හරි අద్භූත අඳුරු කතාවක් තියෙනවා කියලා ගොඩක් අය විශ්වාස කරනවා. එදා ඉඳලා ගොඩාක් අය මේ කාන්තාවගේ හොල්මන දැකලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. මේ හොල්මන ඇවිල්ලා ගොඩක් අයගෙන් එයාගේ දුව ගැන විස්තර අහලා තියෙනවලු. මේ කතාව හරිම හාස්‍ය දනවන සුළු නිසා මේ රස්කි ටකර් කියන YouTuber කැමරා එකකුත් අරන් ගිහිල්ලා මෙතන රෙකෝඩ් කරන්න පටන් ගන්නවා. මෙයා මේකට පාවිච්චි කරන්නේ ඩ්‍රෝන් එකක්. කොහොම වුණත් මේ ඩ්‍රෝන් එකේ හරිම අద్භූත සිද්ධියක් රෙකෝඩ් වෙලා තියෙනවා. ඔයත් හොඳ අවධානයෙන් බලන්න. එක පාරටම කාන්තාවකගේ පෙනුමක් ගන්න රූපයක් කොහෙන්දෝ මන්ද මතුවෙනවා. ඒ දේ මොකක් වුණත් අර අයිනකට වෙලා හැංගිලා ඉන්නේ. හරියට නිකන් හැංගිලා ඉන්න උත්සාහ කරනවා වගේ. මේ දේ මොකක් වුණත් අර ඩ්‍රෝන් එක දැක්ක ගමන් කලබලයට පත් වෙලා අතුරුදහන් වෙලා යනවා. මේ ඉන්නේ අර හැමෝම කියන කාන්තාවගේ හොල්මන වෙන්න පුළුවන් කියලා රස්කි ටකර් විශ්වාස කරනවා. කාට හරි කියන්න පුළුවන් ඒ ඉන්නේ මිනිස්සෙක් වෙන්න පුළුවන් කියලා. මේ කනත්තේ තියෙන කටකතා වගේම ඉතිහාස කතා එක්ක බලද්දී මේක බොරුවක් කියලා කියන්නත් බෑ. අදටත් මේක කාටවත් පැහැදිලි කරගන්න බැරි වුණු අద్භූත වීඩියෝ එකක් වෙලා තියෙනවා. සම්පූර්ණ වීඩියෝ එක බලන්න මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න.